ආයුබෝවන්. ඉතින් අදත් ඔබ හමු වෙන්න ආව නේද? මම හිතන්නේ අපි ගිය පාර වැඩසටහනක් කරා. මම හිතන්නේ අපි වීඩියෝ එකක් කරා. මම හිතන්නේ ඔබ මේ වීඩියෝ එක බලන්නේ නැති කියලා මම හිතනවා. විශේෂයෙන්ම අද දිනේදී අපි මැදගම් විදගිතරින් ඔබට කරන වීඩියෝ එක තමයි අද කරන වැඩසටහන මේ ස්නායු සම්බන්ධව තමයි ඔබ සමග මම අද කතා කරන්නේ. මොනවද මේ ස්නායු සම්බන්ධව අපි විශේෂයෙන්ම කෙලින්මත් කතාවට බහිමු නේද? මේ ස්නායු සම්බන්ධව කතා කිරීමේදී අපි විශේෂයෙන්ම ස්නායු සම්බන්ධව බලන්නේ කැඩුම් මිදුම් වෛද්‍යවරයෙක් හැටියට මම අපි ගොඩාක් ස්නායු රෝග දකිනවා. අපි මේ කැඩුම් මිදුම් රෝගයෙන් පස්සේ ඇතිවන නර්ව්ස්, ඒ කියන්නේ ස්නායු වලට වෙන හානිය තමයි අද අපි ඔබ සමග කතා කරන්නේ. එතකොට විශේෂයෙන්ම අපි කියමු කොඳුයට පෙළේ ආශ්‍රිතව. අපි කියමු යම් විදිහකින් අස්තියක් පිපුරුනොත් අපි මේ කොඳුයට පෙළේ 63ක් තියෙන එක අපි කියමු බෙල්ලේ හතේ කොටසේ යම් විදිහකින් අස්තියක් පිපුරුනොත් බක්නෑ සිදු වුණොත් එහෙම එම ස්ථානයේ ඒ වෙන හානිය නිසා සමහර අවස්ථාවලදී ඒ මස්පිඩු මාංශ පේශි තහයි මේ ස්නායු තදවීම නිසා අනිවාර්යයෙන්ම නර්ව් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම පහළට බෙල්ලෙන් පහළ සම්පූර්ණ මුළු ශරීරෙටම මේ වගේ අවස්ථාවලදී හානි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ වගේ රෝග ලක්ෂණ ගොඩාක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කැඩුම් බිඳුම් වෙදකමේදී මුලින්ම කැඩුම් බිඳුම් වලින් පස්සේ බක්නය සිද්ධ වුණාම බක්නය සූපත් වීමෙන් පසුව සමහර අවස්ථාවකදී මේ ස්ථානයේ මස්පිඩු මාංශ පේශි හන්දි ඒ මසල් තදවීම නිසා මේ වගේ ස්නායු රෝග උනාක් දුරට හට ගන්න පුළුවන්. ඒ වගේම අපි දැනුවත් වෙන්න ඕන, විශේෂයෙන්ම ඔබ දැනුවත් වෙන්න යම් රෝගයක් තියෙනවා නම් ඒ කියන්නේ අපේ ස්නායු රෝගයක් අපිට තියෙනවද කියලා අපි හඳුනා ගන්න ඔබට පුළුවන්කම තිබෙන්න ඕන. දැන් අපි රෝගයකට වෛද්‍යවරයෙක් ළඟට යනකොට ඒ වෛද්‍යවරයා ළඟට යන්න කලින් ඔබට තියෙන රෝගය මොකක්ද කියන එක මම හිතන්නේ ඔබට යම් දැනුමක් තියෙනවා නම් මම හිතන්නේ ඉතාමත් මේක වෛද්‍යවරයාට ඒක වටින කාරණාවක්. මොකද අපි ගොඩාක් දුරට දන්නවා ගොඩාක් රෝගීන් අපි ළඟට එනවා. ඒ රෝගියා මොනියම් හෝ දැනුමක්වත් ඒ රෝගේ සම්බන්ධව නැහැ. හොඳට මතක තබා ගන්න. ස්නායු නර්ව්ස් ඒ කියන්නේ අපි වෙදකම තුල මේ ස්නායු සහ මේකේ කොටස් කීපයක් තියෙනවා. ස්නායු නහර සහ කේශනාලිකා කියලා කොටස් කීපයකට වෙන් වෙනවා. මේ ස්නායු තදවීම සහ මේ වගේ දේවල් වලදී අපිට දැනෙන විශේෂම කාරණාවක් තමයි අපිට ගෙල ආශ්‍රිතව යම් විදියකින් අපිට ස්නායු තද වුණොත් අපේ විශේෂයෙන්ම අපේ කන් දෙක බෙල්ල සහ මේ හිස කියන කොටස් වලට ඇති වෙන හිරිය, ඒ වගේම මිග්‍රේන් වගේ තත්ත්ව පවා මේකෙන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බෙල්ලත් එක්ක පහළට කුණිස් දෙක, ඒ වගේම අත් දෙක, අත් ගොබ දෙක, ඒ වගේම විශේෂයෙන් බැලිමිටින් පහළ ඇඟිලි සහ ඇඟිලි තදවීම සහ හිරවීම වගේ රෝග ලක්ෂණ ඔබට උඩ කොටසේ මතුවෙන්න පුළුවන්. ඒ සමහර අවස්ථාවේදී දැනීමක් නැති බව ඇති වෙන්න පුළුවන්. සමහරට දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. සමහරලාට හිරිය එනවා, හිදී යනවා. මේ වගේ රෝග ලක්ෂණ එනවා. ඒ වගේම පහළ කොටසේ විශේෂයෙන්ම බෙල්ලෙන් පහළ තුනටිය, ඒ වගේම කටේ පහළ කොටස, විශේෂයෙන්ම අපේ කකුල් දෙක, ඒ වගේම බත් කෙඳි දෙක සහ ඇඟිලි වගේ ස්ථානවලදී ඔබට මේ වගේම අර සංහිතාවේ නැතිවීම, දැනීම නැතිවීම වගේ රෝග ලක්ෂණ ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවද ඔබ දැනගන්න ඕන ඔබට මේ වගේ දෙයක් එනකොට මොකද්ද මට මේ හැදෙගෙන ඉන්නේ. ඔබ ඒ වෙලේ ඔබම ටක් ගාලා ශනික තීරණයකට එන්න. ඔව් මට මේ අවස්ථාවේදී මේ මට හැදීගෙන ඉන්නේ ස්නායු අමාරුව. මම කොහොමද මේක ස්නායු අමාරුව කියලා මේක තෝරගන්නේ, හොයාගන්නේ? ඔබ නිරීක්ෂණය කරන ඔබ මතකයට ගන්න ඔබට යම් දෙයක් ඔබට සිද්ධ වුණාද කියලා. දැන් අපිට ඕනම රෝගයක් හැදෙනකොට රෝගයක් හැදීමට හේතුවක් තියෙනවා නේද? දැන් වෛද්‍ය වෘත්තියේදී විශේෂයෙන්ම අපි වෛද්‍යරෙක් රෝගයක් අපි ළඟට ආවම ඒ රෝගියා පරීක්ෂා කිරීමේදී අපි රෝගියාව බලන ක්‍රම කීපයක් තියෙනවා නේද? නාඩි, මුත්‍ර, මල, දිව, මුඛේ, නේක, ශබ්ද, දොස්ත කියලා මේ වගේ මේ කෝණ 7කින් 8කින් අපි මේ රෝගියාව පරීක්ෂණයකට ලක් කරනවා නේද? අපි රෝගියගෙන් බලනවා අපි මේ සීලුම දේවල් වලින් සංසන්දනය කරලා බලනවා මේ රෝගියාට තියෙන රෝග ලක්ෂණ පහළ වුණේ මොනවාද, රෝගය හැදුනේ මොනවාද කියලා අපි රෝගියත් එක්ක සාකච්ඡා කරලා බලලා මේට අවශ්‍ය කරන නාඩි වලින්, මුත්‍රා වලින්, මුඛ දිවය මේ වගේ වලින් අපි මේ රෝගිය හඳුනා ගැනීමට උත්සාහ ගන්නවා. ඔබත් බලන්න ඔබට මේ රෝගය බැලඳීමට යම් දෙයකින් මොන හරි කාරණාවක් සිද්ධ වුණාද කියන එක. අපි සමහරලාට අපි කියනවා ඔබ සමහරලාට ලොකු වතුර බාල්දියක් උස්සගෙන ඉන්න පුළුවන් නේද? සමහරට ඒක බර වෙන්න පුළුවන්. ඔබට මේ අවස්ථාවේදී ඔබේ ශක්තියත් එක්ක ඔබට තිබිච්ච ඒ ටැලන්ට් එකත් එක්ක ඔබ ඒ වෙලට ඒක ගේනවා. හැබැයි සමහරලාට මෙතන ඔබට ඒක දැනන ප්‍රමාණය මේ නර්ව්ස් වල ස්නායුවට නහරවලට දැනන ප්‍රමාණය ඔබට වඩා ඒක වෙනස්. එයා ඒක ප්‍රතික්ෂේප කරනවා.
ඒ ප්‍රතික්ෂේප කරාම නමුත් ඔබට ලොකු දැනීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබ මේ කාරණාව යද කරලා තියෙනවා. සමහර වෙලාවට ඔබට සතියකින් මාසෙකින් සමහරට මාස 7-8කින් අවුරුද්දකින් අන්න ඔබට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. හැබැයි ඔබ ඇවිල්ලා ඉදිරියට කියනවා නෑ මං කිසිම දෙයක් කළා නෑ. මං වැටිලා නෑ, හැපිලා නෑ, උඩකින් පැනලා නෑ, ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ. මං සාමාන්‍ය වෘත්තියක් කරන්නේ කියලා ඔබ කියනවා. නමුත් එතකොට අපි තේරුම් ගත යුතුයි මොනියම් හෝ කාරණාවකින් තමයි රෝගයක් ඇති වෙන්නේ. රෝගයක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව රෝගයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තබා ගන්න. ඔබ නැවතත් ඔබ කල්පනාකාරී වෙන්න. ඔබ නැවතත් ඔබම කල්පනා කරලා බලන්න. සිහියට ගන්න මට මොකද්ද යම් දෙයක් සිද්ධ වුණාද කියලා. එතකොට මේකට ප්‍රතිකාර තියෙනවද? ඔව් විශේෂයෙන් ප්‍රතිකාර තියෙනවා. විශේෂයෙන්ම ස්නායු රෝග වලට අවශ්‍ය කරන නියම ප්‍රතිකාර අපේ දේශීය වෙදිකම තුළ ඔබට දැනගන්න පුළුවන්. මොනවාද මේ ප්‍රතිකාර? අපි ඉස්සෙල්ලා වැඩසටහන මම ඔබ දැනුවත් කරා ස්නායු රෝග සම්බන්ධව ඔබ මාධ්‍යකයේ හිරිය සම්බන්ධව ඔබ දැනුවත් කිරීමක් කරා. ඉතින් අද දිනේදී විශේෂයෙන් මේ ස්නායු සම්බන්ධව මම ඔබට කතා කරන්න යන්නේ මේ රෝගයක් සෑදුනාම විශේෂයෙන් ස්නායුවක් තද වුණාම අපි කොහොමද දැනගන්නේ? ඔව් අපිට බෙල්ල ආශ්‍රිතව යම් බක්නයක් සිද්ධ වෙලා හෝ යම් දිගකින් බක්නයක් සිද්ධ නොවුණත් සමහර අවස්ථාවල අපි දන්නවා අද ගොඩාක් දුරට බහුලව අපි පාවිච්චි කරන මේ අලුත් තාක්ෂණයත් එක්ක විශේෂයෙන්ම කම්පියුටර් වලින් ඒ වගේ මේ ඉරියව්වල වෙනස් වීමෙන් එතකොට අධික ලෙස පාඩම් කිරීමෙන් ඒක වගේ විශේෂයෙන්ම එකම ඉරියව්වෙන් බලාගෙන කරන යම් වැඩවලින් ඒ ආශ්‍රිතවත් අපිට එන්න පුළුවන් ස්නායු තදවීම සහ ස්නායු රෝග. එතකොට මේ මොනියම් ආකාරයෙන් ආවත් මේ ස්නායු රෝගවල දක්වන රෝග ලක්ෂණ එකයි. ඉතින් ඒ නිසා ඒක විශේෂයෙන්ම පහළට හිරිවැටීම, දැනීම නැතිවීම, ඒ වගේම අතපය වේදනාව, අතපය පණ නැතිවීම සහ ඒ වගේම පහළ කොටස් වල දැනීම නැතිවීම වගේ දේවල් තමයි මේ ස්නායු රෝග වලින් ඇති වෙන රෝගාබාධ වල තියෙන රෝග ලක්ෂණ. විශේෂයෙන්ම ඔබට මේ සම්බන්ධව මැදගම් වෙදගෙදරින් ඔබට මේක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. නිට්ටාවට සනීප කරන්න පුළුවන් ඖෂධ මැදගම් වෙදගෙදර තියෙනවා. ඉතින් ඔබ අපි ළඟට ආවොත් විශේෂයෙන්ම ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. භාවිතා කරන ට්‍රීට්මන්ට් කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම කැඩුමිදුන් රෝගී යටතේ පටන් ගන්න මේ ස්නායු රෝගෙට විශේෂයෙන්ම අපි තෙල්, මැල්ලුම්, තැවිලි, පත්තු වගේ මේ විශේෂම කසාය වර්ග වගේ මේ වගේ විශේෂ වර්ග මේකට භාවිතා කරනවා. ඉතින් මම හිතන්නේ අපි රෝගීන් දැන් සෑහෙන ගණනක දහස් ගණනක් මේ සම්බන්ධව රෝගීන් සුවපත් කරලා තියෙනවා. රටේම විවිධාකාර ප්‍රදේශවල. ඉතින් මම හිතනවා ඔබට යම් විදිහකින් මේ ස්නායු අමාරුවක් තිබෙනවා නම් මොනියම් හෝ රෝගකින් හටගත්තු තැල්මකින් බක්නස් සිදුවීමකින් හෝ යම් ඉරියව් වෙනස් වීමකින් හටගත්තු ඒ වගේම අත් දෙකේ හිරිය, බෙල්ලේ හිරිය, ඒ වගේම පිට, කොන්ද, විශේෂයෙන්ම කකුල් දෙකේ බත් කෙඳ දෙක, ඒ වගේම විශේෂයෙන්ම තුන්ටි ආශ්‍රිතව මේ දැනීම නැතිවීම, ඒ වගේම අතපය වන් නැතිවීම, ඒ වගේම ඔබට සංවේදීතාවයේ දැනීම නැතිවීම වගේ මේ වගේ රෝග ලක්ෂණයන් මතුවනොත් විශේෂයෙන්ම ඔබ මැදගම වෙදගෙදරට එන්න ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර සියල්ලක්ම ඔබට අපි මෙහින් සපයනවා. ඒ වගේම නිට්ටාවට සනීප කරන්න පුළුවන්. මෙය බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ ගොඩාක් අපේ දේශීය වෙදකම් තුළ ගොඩාක් වෛද්‍යවරු ඉතාමත් දක්ෂතාවයෙන් ඔබගේ මේ රෝග සුවපත් කරන වෛද්‍යවරු අපේ මුළු ලංකාවෙම සිටිනවා. ඉතින් ඒ නිසා අපි කිසිම බෙහෙතක් බොන්න දෙන්නේ නැතුව, බරට කසායක් බොන්න දෙන්නේ නැතුව, චූර්ණයක්, කල්කයක් දෙන්නේ නැතුව තමයි ඔබ මේ රෝගය සුවපත් කරන්නේ. ඉතින් ඒ නිසා ඉතාමත්ම පාරම්පරික වෙදකමක් වෙන මේ මැදගම පාරම්පරික වෙදගෙදර ඔබට අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර ලබා දෙන්න අපි සූදානම්. ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර අපි ළඟ තියෙනවා. ඉතින් අද දිනේදීත් අපේ මම හිතන්නේ වැඩසටහනෙන් ඔබ දැනුවත් ඇති. මම ගොඩක් දේවල් දැන් ඔබ දැනුවත් කළා. ස්නායු රෝග සම්බන්ධව ඔබ දැනුවත් කරා. ඉතින් තව ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ඔබට මම කරන්න අදහස් කරනවා. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙමින් මගේ වීඩියෝ බලන්න ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න අපි ළඟට එන්න. අවශ්‍ය කරන ප්‍රතිකාර ඔබගේ නිට්ටාව සුව වෙන ප්‍රතිකාර අපි ලබා දෙනවා. ඉතින් පෙරවන් සරණයි.